ආයිබෝනම් මේ තාත්තේ 2025 ශිෂ්‍යත් විභාගයේ අගෝස්තු 10 වෙනිදා. එහෙනම් ඔබේ දරුවා දැන් සූදානම් කරන්න කාලය ඇවිත් තියෙනවා. මේ වෙනකොට අපි ගාල්ල මාතර කළුතර තාම සාර්ථක ආයතනික පන්ති ෆිසිකල් පන්ති මාලාවක් මේ වෙනකොට බස්නාහිර දකුණ දරුවන් වෙනුවෙන් තාම විශිෂ්ට ලෙස මෙහෙවන අතරේ ලංකාවට තාම සාර්ථක ඔන්ලයින් පාඨමාලාවක් දියත් කරමින් පවතින. විශේෂයෙන්ම අපේ පාඨමාලාවේ විශේෂතාවය තමයි සාම්ප්‍රදායික ගණිත ගැටළු වල එල්බ ඉන්නේ නැතුව අලුතෙන් හිතන්න. මොකද විභාගයේ අවසානයේ පසුතැවෙනවට වඩා අලුත්ම විභාග ප්‍රශ්න ආකෘතියට අනුගත වෙමින් දරුවන්ගේ මනස පුබුදුවලා ගැටලු මනසින් තර්ක කළ විග්‍රහ කරන්න අපූර්ව ක්‍රමවේද අපේ පාඨමාලාවේ අංග සම්පූර්ණව අඩංගු වෙනවා. ප්‍රශ්න පත්‍ර සහ සිද්ධාර්ථ පන්ති ආයතනික වශයෙන් සහ ඔන්ලයින් විදිහට ලංකා පුරාම ක්‍රියාත්මක වන අතරේ තවත් ඉතාම විශේෂ වැඩසටහනක් ආරම්භ වෙනවා. ආදර්ශ විභාග මාලාව. මේවා පහුගිය වසරවල අතිශයම දෙමාපිය ප්‍රශංසාවට ලක් වෙච්ච වැඩසටහන. මොකද අපි මේකෙදි කරන්නේ පේපර් එකක් ලියවල ගෙදරට එවන එක නෙවෙයි. නැත්නම් පසු සාකච්ඡා කරන එක නෙවෙයි. අපේ ආදර්ශ විභාග මාලාවේ අති විශේෂ දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ හැදෙන ප්‍රශ්න පත්‍රය මේ මොහොතේ දරුවන්ගේ මනසට ගැලපෙන එක දරුවන්ගේ අධ්‍යාපනික මට්ටමට ගැලපෙන සහ ඒ විදියටම ජාතික විභාගය හා සමපාත විදියට පැවැත්වෙන ප්‍රශ්න පත්‍රයක්. මේක කඩේ පවතින වෙළඳ පොලේ පවතින ප්‍රශ්න පත්‍ර ආකෘතිය නොවේ. ජාතික විභාග ආකෘතියම තියෙන ඉතාම විශිෂ්ට ගණයේ අලුත් ප්‍රශ්න පත්‍රයක්. දෙක මේක අපි විභාග ශාලාවක විදුහල්පතිවරුන් නිරීක්ෂකවරුන් සමග විභාගයක් ලෙසම ලියවනවා. තුන මේකෙදී අපි එවෙලෙම අපේ විශේෂ කාර්ය මණ්ඩලයක් කරා අධීක්ෂණ මණ්ඩලයක් කරා පේපර් එක බලනවා. ඒ වගේම ඒ මොහොතේම අපි ලකුණු සහ රෑන්ක් දරුවන්ට දෙනවා. එතනින් නවතින්නෙත් නෑ. අපි මේක A to Z සියලුම දේ එදිනම සාකච්ඡා කරලා ත්‍යාග කුසලාන ලබා දීලා දරුවන්ගේ සියලුම කාර්යයන් විභාගයේ ලියවීම ප්‍රශ්න පත්‍ර බැලීම සවිස්තරාත්මක සාකච්ඡාව අපූර්ව තර්කන ක්‍රම සමග දරුවන්ට දම කතා කරනවා. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තට අපි විභාගයේ විවේකයෙන් පසුව අම්මා තාත්තට විභාග ශාලාවට ඇවිල්ලා කොහොමද දරුවෙක්ට කියා දෙන්න ඕන විදිය මොනවද විභාගයට එන්නේ මොනවද නෙවෙන්නේ අපූර්ව උපදේශන වැඩසටහනක් දරුවන්ට ඉගැන්වීම කරන ආකාරය බලා සිටින්න පුළුවන්. අනිවාර්යයෙන්ම දෙමාපිය සම්බන්ධ විය යුතුම වැඩසටහනක්. මොකද ඔබ තමයි දරුවන්ට මඟ පෙන්වන්නේ. එතකොට මේක අති විශිෂ්ට වැඩසටහනක්. අපි බලාපොරොත්තු වෙනවා ගාල්ල මාර්තු 24 සඳුදා විදුන ශාලාව, කළුතර මාර්තු 25 අඟහරුවාදා ගුරු මණ්ඩල ශාලාව, ඒ වගේම මාතර මාර්තු 26 බදාදා නිනාරෝ ශාලාව, ඒ වගේම ඊට සමගාමීම මාර්තු 26 ගම්පහ නැනිල ශාලාවේදී විභාගයේ ලිවීමක් පමණයි. එතකොට දරුවා අපිට විභාගයේ ලියලා පිටපතක් අපිට දෙනවා. අපි තව පිටපතක් දරුවන්ට දෙනවා. මොකද ඒ ගම්පහ දරුවන් සම්බන්ධ වන්නේ ඔන්ලයින් සාකච්ඡා. එතකොට දරුවන්ට ගෙදරදී ප්‍රශ්න පත්‍ර කටලයක් තියෙන නිසා අපි කටලයක් දෙනවා. ගම්පහ දරුවන්ට පමණක් ප්‍රශ්න පත්‍රය බලලා ත්‍යාග කුසලාන සමග නිවසට ලබා දීම තමයි සිද්ධ කරන්නේ. අනිත් සියලුම දරුවන්ට එවෙලෙම අපි ලබා දෙනවා. එතකොට අපි කොහොමද ඔන්ලයින් වැඩසටහන කරන්නේ? ඔන්ලයින් වැඩසටහන වෙන්නේ අපි 27 වෙනිදා උදෑසන දරුවන්ට ඊට කලින් දවසේ අපි පේපර් එක දෙනවා. ඒක මුද්‍රණය කරගන්න ඕන. අපි නිවස විභාග ශාලාවක් කරලා අපි දෙමාපිය අධීක්ෂණ යටතේ විභාගයක් විදිහට ලියවලා ඒක සියලුම පිළිතුරු අපි පිළිතුරු පත්‍ර ලබා දෙනවා. ඒ වගේම සියලුම පිළිතුරු පත්‍ර අපි ෆොටෝ සමග ගෙන්නගෙන අපි සියල්ල සටහන් කරගෙන අපේ දත්ත ගබඩාවට ඇතුළත් කරලා අපි දරුවන්ට ත්‍යාග කුසලාන නිවසටම එවනවා. ඒ විදිහට තමයි කරන්නේ. ඒ වගේම ඔන්ලයින් දරුවන්ගේ සාකච්ඡාව 27 විභාගය ලියන දිනෙහිම සවස අපි පවත්වන සූදානම්. ඉතින් වැඩි විස්තර සියල්ල අපේ මේ WhatsApp නම්බර එකට එකතු වෙන්න. WhatsApp නම්බර එකේදී වැඩි විස්තර සියල්ල දෙමාපියන්ට දැනගන්න පුළුවන්. අපි WhatsApp group එකට වැඩි විස්තර එකතු කරනවා. ඉතින් මේක තමයි ගංකාවේ තියෙන අති සාර්ථකම ආදර්ශ විභාග මාලාව. මොකද පසුගිය අවුරුදුවල ඒක අපිට දෙමාපියන්ගෙන් ලැබුණු බොහොම ප්‍රශංසනාත්මක වැකිවලින් පැහැදිලි. ඉතින් අපි මාසයක් පතා ආදර්ශ විභාග තියන්නේ. මොකද අපේ ප්‍රශ්න පත්‍ර පන්තියත් පැය 4:00මාරකට අධික කරන
අංග සම්පූර්ණ පේපර් දෙකම ලියන දෙකම සාකච්ඡා කරන වැඩසටහනක් නිසා. ඉතින් බලාපොරොත්තු වෙන මාර්තු විභාගයෙන් පසුව නැවත ජුනි ආදර්ශ විභාගය සහ ජූලි අවසාන ආදර්ශ විභාගය දරුවන්ට මෙතනදී විභාගය තුල දරුවන්ට බලාපොරොත්තු එක්ක විභාග ශාලාවකට ඇවිල්ලා ඒ බලාපොරොත්තු සඵල වීම සහ බලාපොරොත්තු බිඳ වැටීම තුළ තමන්ගේ අඩුපාඩු සකසගෙන දරුවන්ගේ මානසිකත්වය ගලපගෙන අඩුපාඩු හදාගෙන ඉතාම ඉහළ මොටිවේෂන් එකක් අරගෙන විභාගයට පුංචි දරුවන්ගේ විභාගය. ඒතකොට මේ විභාගය අපි බොහොම සිවුම්ම කරගන්න වෙන ළමා මානස තේරුම් අරගෙන විභාගේ ප්‍රශ්න පත්‍රය තේරුම් අරගෙන කරන්නම් වාලේ ගණිත ගැටලු කරනවා නෙවෙයි. ඉතාමත්ම සිවුම්ම මේ දරුවන් ටික අපහසුතාවයකින් තොර විභාගයට ගෙනියන්න ඕනේ. ඉතින් අපි එහෙම ගෙනහිල්ලා ළමයි දහස් ගාණක් එක වසරකදී දරුවන්ට උදව් කරනවා. අපි සමත් කරනවා නෙවෙයි අපි උදව් කරලා හරි අපූර්ව මඟ පෙන්වීමක් කරන විශේෂ ගණේ වැඩසටහනක් අපි ආරාධනා කරනවා ඔබට. මේ වැඩසටහන සමග එකතු වෙන්න. එහෙනම් මාර්තු මාසයේ අපේ මේ අති විශේෂ සමත ආදර්ශ විභාග මාලාව සමග එකතු වෙන්න අපි ඔබට ඉතාමත් මොනකමින් ආරාධනා කරනවා. අයබෝවන්.